ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා ඇති Minecraft එකේ PvP වලද. version දෙකක් තියෙනවා Bedrock සහ Java කියලා version දෙක. ඒත් දැන් මම play කරන්නේ Java edition එක නෙමෙයි Bedrock edition. අපි බලමු ඒ PvP වර්ග ඔක්කොටිකටම අපිට ඔක්කොටිකෙම දිනන්න පුළුවන් වේද කියලා අපි බලමු. එහෙනම් let's see. ඉතින් උන මේ තියෙන්නේ Minecraft PvP. මේක නේ ලේසි. ඔයාලට තියෙන රේල් එකක් ගහලා Minecraft එක ප්ලේස් කරලා ෆ්ලේම් රෝල් එක කියන්න. ස්ට්‍රෙන්ත් ගහලා නේද? ස්ට්‍රෙන්ත් ගහලා. ඒකේ ස්ට්‍රෙන්ත් එක ගහගන්න. Shit. Okay, loading on it. Let's see. Hard PvP क्या कुछ hard कराने का है. Strength की करें जाने. Okay. What do you mean? Second damage देना वाला बंदी. ඉතින් එතකොට මේ තියෙන්නේ එලෙක්ට්‍රික් ස්පීඩ්. මේක හරිම ලේසි. මේ විදිහට ටෝටම් එක පොප් කරන්න තියෙන්නේ වෙන වේගෙත් අනුව ස්පීඩ් එකේ ඩැමේජ් එක වැඩි හින්දා ඔයා එක්ක මැරෙනවා නැත්නම් ඔයාගේ ටෝටම් එක පොප් වෙනවා. අන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු අපේ ගේම් එකට ගිහිල්ලා. හරි සෙට් වුණා. අනේ මේ ඉත බල්ලු යන්නේ වරෙන් come here. මොනද එන්නත් ඔයා. nice. පොප් කරා මං උගේ. අනේ බං වරෙන් කොටක් ගාලා. nice. හරි තව උට එක ටෝටම් එකයි තියෙනවා මන් දන්නවා කොහොමද. එන්නකො මන්නේ. You stupid. Okay. ඉතින් එතකොට මේ තියෙන්නේ මේස් PvP. ඔයාට කොහොම හරි මේස් එකෙන් උඩ ඉඳන් යද්දි එයාට ඇටැක් කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට. අන්න හරි. එතකොට ඔයත් උඩ යනවා. එතකම ටෝටම් එක නැති වුණොත් මැරෙනවා. මැච් සෙට් වුණා.
අරුමයිනේ සෙට් වෙලා තියෙන්නේ. ada beda adventure dash එකක් තියෙනවා. adventure dash what the fuck man? Oh shit. ඈ? මත තිබෙන්නේ මම කියවන්නේ. ඈ? ඉතින් මෙච්චරයි කරන්නේ. මේ මල්ලි අනේ බෑ මම මේ මුන්ට එක ගහන්න. මොනවාම යඩේ. උඩ රෝටමය නැද්ද? තියෙනවා. යෝ උඩ සිග්නල් නැහැ. ඒක අපි ඇඩ්වාන්ටේජස් එකට ගත්ත හැකි. අයියෝ උඩ සිග්නල් නැහැ බලන්න. Nice. What? Nice, ballo man. ඉතින් එතකොට මේ තියෙන්නේ ස්කයිවර්ස්. ඔයාට මේ රෙඩ්ස්ටෝන් දීලා ඇති. මේක නම් එහෙම හાર્ට් එකක් වැඩි වෙන්නේ නැහැ. ඒ රෙඩ්ස්ටෝන් වලින් ඔයාගේ හાર્ට් එකක් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාගේ එහා පැත්තේ ඉන්න ඔපොනන්ට් හරි කාගාවට හරි ගිහිල්ලා එයාට ගහලා දාලා එයාව මරන්න තියෙන්නේ. එන්න ලේසි. ඒත් එක්කම ටිකක් පුරුදු වෙන්න ටිකක් අමාරුයි. like this. ඔන්න බලන්න දැන් මම zombiයට ගහන්නේදී ගියා ගැහුවා. nice. ඉතින් එහෙනම් අපි මැච් එකට ගිහිල්ලා බලමු. මැච් එක සෙට් වුණා දාද්දිම. එහෙනම් මේ ටික ලිටර ලේසි. අනේ මම යෝ අවුලන්න ඕනේ දැන්ට ඕකේ නැද්ද දන්නේ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. what the මම හිතුවේ හැක් කියලා. අනේ ඉරිකිරි බෝලේ හැදිලා ගමන්ට කැරගෙනවා වත්තට හතර වටේ. යෝ shit කොම්බ එක පරාදේ කොම්බ එක. nice GG. ඉතින් එතකොට මේ තියෙන්නේ එලෙක්ට්‍රොමස්.
ඉලෙක්ට්‍රයිස් මේස් වල වැඩි දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ කොහොම හරි ඉලෙක්ට්‍රික් එකක් දීලා තිනවා වැඩිපුර එච්චරයි. ඔයාට මේසෙන් ගහන්න තියෙන මේ ආකාරයට. ඉන්නේ මං ගහලා පෙන්නන්න. මේ විදිහට මේසෙන් ගහලා තියෙන්නේ. එච්චරයි ඉලෙක්ට්‍රික් එකක් වැඩිපුර දීලා තිනවා. ඒක තමයි මේකේ තියෙන වැඩි අවස්ථාව. එහෙනම් අපි මැච් එකට යමු. කිටි උන්දන්න. ඉනික තමයි. Shit. Boom. Shit. අනේ මේ හැමෝටම මේ වගේ එකක් තියෙන්නේ. මොනවද පන්නේ? උඩ තියෙනවා. මේස් කරන්න බෑ බොරුට උඩ යන්න බෑ බලන්න. මේසේ පාවිච්චි කරන්නත් ඕනේ මම. අඩෝ මටත් නෑනේ බෑ. යෝ. Missed it? What pain I am. I to enlist it. What? Anakula. Dekada. Anakula. Shit. Ini sekarang bocor mana? Nice. Sabe ka pop kara? Ini kalau mau main shot deh. Fucking bitch. 3G density නේද? Density නේද හොඳ? ඔව් density තමයි හොඳ. Density. මේ shit. Yahoo! What did I give you? Nice. Gamma. ඉතින් එතකොට මේ තියෙන්නේ ක්‍රිස්ටල් බේබි. ක්‍රිස්ටල් බේබි ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඒ වගේම ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයාට ඔබ්සිඩියන් එකක් ප්ලේස් කරලා අනිවාර්යෙන් මේ ඔබ්සිඩියන් එක ඔයා ඉන්න බ්ලොක් එකට වැඩිය එකක් උඩ ඔබ්සිඩියන් වෙනවා. ඊට පස්සේ ඔයාට ක්‍රිස්ටල් එක ප්ලේස් කරන්න.
ඔයා ඉන්න බ්ලොක් එකේ මුඩ ප්ලේස් නැති වුණොත් ඔයාට හතරක් පහක් අතර ප්‍රමාණයක් ඩැමේජ් වෙනවා. මේ විදිහට ප්ලේස් කරාම ක්‍රිස්ටල් එක වඩාත් සේෆ්. එහෙනම් අපි තවත් මෙතඩ් එකක් තියෙනවා. ඒකට තියෙන්නේ ඇංකර් ක්‍රිස්ටල්. ඒකට තියෙන්නේ ඔයාට ක්‍රිස්ටල් එක ප්ලේස් කරලා ඔයාගේ ඉස්සරහින් බ්ලොක් එක ප්ලේස් කරන්න ක්ලෝස් ස්ටෝන් එක. එතකොට ඔයාට ඒ ඇංකර් එක ගෙන ඔන්න ඉතින් අපි ඊළඟ PvP එක වෙන ක්‍රිස්ටල් PvP එකට යන්න කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අද අපේ වීඩියෝ එකේ ස්පොන්සර් තමයි subscribe කරන්න. ඔව් හරියටම හරි. ඔයාලගේ අද වීඩියෝ එකේ ස්පොන්සර් තමයි subscribe කරන්න. මම subscribersලා 100ට ළඟයි. please මාව subscribe කරන්න. මට deadly කින්ව පාස් කරන්න subscribe කරන්න. එහෙනම් යන් අපි ක්‍රිස්ටල් PvP එකට. දැනුත් ඔස් 1 2 3 WX බලමු ඔක්ස් හොඳයිද කියලා. Where is he? A touch bar? Huh? mau budak kata nih ya. Gapal kalah na tu unna bara muge toda me bakkan dia. Ane ban Maria, ane ba. Nice. Aduh. Hari ini isko tiwalamu mage ini sih tiga. Aduh ini ganang-ganang. Tapi denda kan? Oh, kita hari ini. Aku අපිට හතරක් දීලා ඌ ගහන්න ගන්නේ. එන්නත් පුළුවන්. කියන්න බෑද? නෑ ඌ ආවා දැන් ඇවිල්ලා ඉන්නේ. Nice dekai nice Galamu then you know so I thought I needed nice. Oh shit. තුනයි තව දෙකයි ඔයාලට කියන්න බැරි වුණා මේකේ පහෙන් බලන්නේ ඒක හින්දා එක දිගට අපි පහ දෙන්නද මල්ලිවාගේ ලස්සන මටත් පුළුවන් පෙන්නන්නේ Ekali down. Oh shit. තව එකයි අපිට ඊට පස්සේ අපි ෂෝට් PvP එකම දිනනවා. guys subscribe කරන්න please. අර මේ වෙලාවට ඔයාලා ගොඩක් වටිනවා subscribe කරන්න. මොකද
මට එක්කෙනෙක්ව පාස් කරන්න තියෙනවා. ඕ ෂිට් ලැග් එකක් ආවා. මම ඔයාලට පොඩි Q&A එකකුත් දෙන්න. මේ මගේ ෆෝන් එක Honor X7D අඩෝ කොම්බද? let's go. Pode comer, pode comer, pode comer. Let's do this. අපිට මැච් එකක් සෙට් වුණා. අනේ හොඳ එකෙක් සෙට් වෙන්න. කවුරු හරි කමන්නේ අයියෝ. අඩෝ සුපිරි. My aim is terrible, bro. Yo, වැස්සක් එනවා මල්ලේ. මල්ලේ. පිටතින් වහින ගතියක් ආවොත් ගණන් ගන්න එපා. මෙහෙට වහිනවා නේද? Nice. Come here, motherfucker. What? Hey. Meron nilagay. Nice, GG.